මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 ෆිසික්ස් MCQ පේපර් එකේ 8 වෙනි MCQ එක. අපි එන යම් 8 වෙනි MCQ එකට. රූපයේ දක්වා ඇති ආකාරයට වස්තුවක් වෘත්තාකාර පථයක නියත v වේගයකින් චලිත වේ. A සිට B දක්වා චලිත වීමේදී වස්තුවේ සිදුවන ප්‍රවේගයේ වෙනස් වීම. ප්‍රවේගයේ වෙනස් වීම තමයි අහන්නේ. අපි ඉතින් සාමාන්‍යයෙන් වේගය ගැන කතා කළොත් වේගයේ අර්ථ දැක්වීම තමයි දුලෙහි වෙනස් වීම. වෙනස් වීම. ප්‍රවේගයේ අර්ථ දැක්වීම තමයි විස්ථාපනයේ වෙනස් වීම. වෙනස් වීම. මේවා ගැන කතා කරනකොට වැදගත්ම දේ තමයි වේගයට දිශාවක් නැත. හැබැයි ප්‍රවේගයට නියත දිශාවක්, නියමිත දිශාවක් තියෙනවා. එතකොට අපි සාමාන්‍ය මේක ඇන්දොත් A B කියලා මේ හරියනේ V එකකින් යන්නේ. ඔබට ගන්න පුළුවන් මේක යන මේ පැත්තටම ආයි V ප්‍රවේගයකින් මේ දිශාවට එනවා. ඊට පස්සේ උඩදී මෙන්න මේ දිශාවට V ප්‍රවේගයකින් යනවා. සාමාන්‍ය අපි දැන් මෙතන හරියන්නේ අපේ සිදුවන වෙනසනේ. A සිට B දක්වා වස්තුවේ සිදු වෙනස් වීම. වෙනස් වීමක් හොයනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ විශාල අවසාන ප්‍රවේගයෙන් අපි අඩු කරනවා ආරම්භක ප්‍රවේගය. මේක දෙන්නේ මෙහෙමනේ අපිට දීලා තියෙන්නේ. දෛශික වලින් දීලා තියෙන හින්දා මෙතන අපි මේක මෙහෙම කරමු. අවසානයේ උඩටනේ තියෙන V. අපි ඒක මෙන්න මෙහෙම ගන්නවා V කියලා. අඩු කරන්න ඕනේ. අඩු කිරීම කියන එක අපිට හංගවන්න පුළුවන් දිශා මාරු කිරීමක් වශයෙන්. ඔව්. දෛශිකයක් ඍණ දෛශිකයක් සමානයි දිශාව මාරු වීමට. දිශාව මාරු වූ එම දෛශිකයට. එම දෛශිකය. පැහැදිලි නේවාලට ඒක. එතකොට දැන් අපිට හරියම ලේසි. B කියන එක උඩට තිබ්බා. මේක දිශාව මාරු වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට එන්නේ. එතකොට අපි දැන් මේ දෛශිකවල සංප්‍රයුක්තය ගන්නකොට සංප්‍රයුක්තය අපිට ගන්න පුළුවන් දෛශිකවල R සමානයි V වර්ගය දන V වර්ගය වශයෙන්. මේ දෙකේ වර්ගය දෙකනේ. එතන මේ දෙකේ R වර්ගය දන V වර්ගය දන V වර්ගය. මොකද මේ පල්ලෙහා දෛශිකයක් V උඩ දෛශිකයක් V. එතන මේ දෙකටම වර්ගමූල වෙනවා. එතකොට මේක V දන V 2V වර්ගමූල විදිහට අපිට වෙන උත්තරයක් R වලට උත්තර වෙනවා 2V වර්ගමූල විදිහට. එතකොට ඒක තමයි සම්ප්‍රයුක්ත. එතන ඇදෙන මේ සම්ප්‍රයුක්ත දෛශිකයගේ තමයි මූල 2V. එතකොට අපිට ෆයිනල් ස්කෙච් එක විදිහට ගන්න පුළුවන්. මේ පැත්තට තියෙන V කියලා එක දෛශිකයක්. මෙන්න මේ පැත්තට යනවා සම්ප්‍රයුක්තය. ඒ සම්ප්‍රයුක්තය තමයි මූල 2V. මේ පැත්තට අංශ 45ක් කෝණයක්. මේ පැත්තට V. මේක තමයි අපිට ෆයිනල් එන ආන්සර් එක විදිහට එන්නේ. එතකොට අපි දැන් බලමු උත්තර පහේ තියෙද කියලා ඒ උත්තරේ. පළවෙනි උත්තරේ වැරදි එක තියෙන්නේ එක පැත්තකට දෛශිකයක් විතරයි. එතකොට පළවෙනි උත්තරේ වැරදි උත්තරයක් විදිහට හක්කන්න පුළුවන්. දෙවෙනි උත්තරේ තියෙන තනි දෛශිකයක්. එහෙනම් අපිට ඒකත් වැරදි උත්තරයක් විදිහට හක්කන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ තියෙන්නේ තුන්වෙනි උත්තරේ හරි බොහෝ දුරට. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මෙතන අගේ වශයෙන් දීලා තියෙන දෛශිකයේ V කියලා. වැරදි මූල 2V වෙන්නේ බෑ. එහෙනම් අපිට තුන්වෙනි උත්තරේ වැරදි උත්තරයක් විදිහට හක්කන්න පුළුවන්. හතරවෙනි උත්තරේ දීලා තියෙන දෛශිකය ඔව් අංශ 45 තියෙන මූල 2V දිශාව තියෙන මේ පැත්තට. හරියටම හරි. එහෙනම් අපිට හරි උත්තරේ විදිහට හතරවෙනි උත්තරේ ගන්න පුළුවන් MCQ එකට. පස්වෙනි උත්තරේ කෝණයක් හරි දෛශිකයත් හරි හැබැයි දිශාව වැරදි. එතකොට පස්වෙනි උත්තරේ වැරදි උත්තරයක් විදිහට හක්කන්න පුළුවන්. එතකොට අවසාන වශයෙන් අපිට 8 වෙනි MCQ එකට හරි උත්තරය වශයෙන් 4 වෙනි උත්තරේ ගන්න පුළුවන්.